ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා අදත් එකතු වෙන්නේ මගේ channel එකත් එක්ක Farm and Pet Talk channel එකත් එක්ක. ඉතින් ඔයාලට කිව්වා මම කලින් වීඩියෝ එකකදී මගේ pregnant සතු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ළඟදීම පැටව දාන්න ඉන්නවා. එයා පැටිය දැම්ම ඔයාලා දකින්නේ මෙන්න මේ පැටිය ඒ තමයි. ඉතින් කොහොමද ඩිලිවර් එකක් ඇසෙස් කරන්නේ? ඒ කියන්නේ පැටියෙක් හම්බ වෙන අවස්ථාවේ ඉඳලා කොහොමද අපි ආව බලාගන්නේ කියලා සහ මගේ අලුත් පැටිය ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේක ගොඩක් වැදගත්. කොහොමද පැටියෙක් හම්බුනහම එයා ලෙඩ වෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව අපි හරියට බලාගන්නේ කියන එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. ගොඩක් වැදගත් කරුණු ටිකක් අද කතා කරනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලට පේනවනේ මේ ඉන්නේ විස දාංගල බෝලයක්. ඉතින් මෙයා ෆීමේල් සතෙක්. ඉතින් මගේ ඇල්ෆයින් සතාට මගේ චූටි ෆාම් එකට ඉතින් ඉස්සෙල්ලම ආපු අලුත්ම ගෙදර ඉපදිච්ච සමාජිකයා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වාසනාව මගේ ලක්කේ. ඉතින් එයා ෆීමේල් කෙනෙක්. ඉතින් ගොඩක් හැපි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට අර කිව්වා වගේම අපි අනිවාර්යෙන් පැටියෙක් හම්බෙන්න ඉන්න සතෙක්ට කෑ කරන්න ඕනේ. කියන්නේ හරියට නියුට්‍රිෂන් ටික දීලා කෑම ටික දීලා පැටියා හම්බ වෙන්න කලින් එයාව හොඳට බලා ගන්න ඕන. ඉතින් ඒක ඔයාලා දන්නවනේ කොහොමද. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයාලා මෙන්න මේ ටික ගැන දැනගෙන තියාගන්න ඕන. ඉතින් පළවෙනියටම ඩිලිවර් එකක් ලං වෙච්ච සතෙක් අපි කොහොමද ඇසෙස් කරන්න කියලා ඔයාලා ඉස්සෙල්ලම රෙකෝඩ් කීපින් කියන ඒවා ප්‍රධාන වශයෙන් තියාගෙන ඉන්න ඕන. මොකද රෙකෝඩ් කීපින් කියන්නේ ඔයාට හරියටම පැටිය දාන දවස අඳුරගන්න පුළුවන් එක ක්‍රමයක්. මොකද ඔයා කොහොම ප්‍රෙග්නන්ට් සතෙක් ළඟ ඉඳියත් ඔයාට හරියටම එයාගේ ප්‍රෙග්නන්සියේදී හරියටම ඩිලිවර් වෙන ඩේට් එක කියන්න බෑ. මොකද ඒක ඔයාට අංග ලක්ෂණ වලින් කියන්න බෑ 100%ක් අද දාවිද හෙට දාවිද කියලා. ඒ වුණාට ඔයාගේ ළඟ රෙකෝඩ් කීපින් තියෙනවා නම් මෙන්න මේ සතිය ඇතුළත දානවා කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති මෙයාලගේ දවස් 145ත් දවස් 145ත් දවස් 150ත් අතර තමයි ඩිපෙන්ඩ් වෙන්නේ ප්‍රෙග්නන්සි කාලය. ඒ කියන්නේ දවස් 145ක් 150ත් අතර සාමාන්‍යයෙන් එළුවෙක් පැටව දානවා. ඒක මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඩිලිවර් එකක් ඇසෙස් කරද්දී මෙන්න මෙයාලා පැටිය දානකොට ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක් තමයි මෙයාලගේ එක එක පොසිෂන් වලට පැටියා බඩේ ඇන්ගල් වෙලා පිහිටනවා. ඉතින් එතකොට සාමාන්‍ය රයිට් පොසිෂන් එකකට ඉඳියොතින් මෙන්න මේ ඉස්සරහා අත් දෙක සහ එයාගේ ඒ පැටියගේ ඔළුව තමා ඉස්සෙල්ලම එළියට එන්නේ. ඉතින් ඒක තමයි රයිට් පොසිෂන් එක. අනිත් විදියට බැලුවොත් පිටිපස්සේ කකුල් දෙක තමා ඉස්සෙල්ලම එන්නේ. ඒ ආකාර දෙකම ඇත්තටම ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙන්න මේ විදියට ඉඳියොත් ඒක ප්‍රශ්නයක්. එක කකුලක් සහ ඔළුව කියන දේ. එක කකුලක් සහ ඔළුව ඉස්සරහට ආවොත් ඒක ප්‍රශ්නයක්. ඒ වගේම තමයි කකුල් දෙක විතරක් ඇවිල්ලා ඇතුලෙන් බඩ ඇතුලේ පැටියගේ ඔළුව පැත්තට යනවා. ඒක තව ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මෙයාලගේ ඔළුව විතරක් ඉස්සරහට එනවා. ඒකත් තව ප්‍රශ්නයක්. ඒ වගේ අමුතු ආකාරයට පිහිටලා ඩිලිවර් එකේදී පැටිය එළියට එන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න පළවෙනියට කිව්ව ක්‍රම දෙක ඇරෙන්න මොනියම් ක්‍රමයකින් ඔයාලා දැක්කොත් අනිවාර්යෙන් ඔයාලගේ වෙට්ව දැනුවත් කරලා ටක් ගාලා කතා කරන්න. මොකද ඔයාලා ඇසෙස් කරන්න දන්නේ නැත්නම් ඒක අපිට අනිවාර්යෙන් ඇසෙස් කරනකොට අපි හෙල්ප් කරත හැකි. ඔයා ඒ ගැන දැනගෙන ඉන්න ඕන. ඔයා ඒ ගැන පළපුරුද්දක් තියෙන්න ඕන. නැත්නම් මා සතාට සහ අනිවාර්යෙන් වගේ පැටියට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කිසි කරදරයක් නැතුව පැටියා එළියට ගත්තනම් අනිවාර්යෙන් එයාගේ නහය සහ ශේෂ්මලය කියන්නේ එයාලගේ අර තීන ශේෂ්මල ඔක්කොම රෙදි කෑල්ලකින් පිරිසිදු පිහිදාලා අයින් කළා. ඒ වගේම තමයි මහ සතාට ලෙව කන්න දෙන්න ඕන. මොකද ඒක ගොඩක් වැදගත් එයාලගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට වෙනම් බ්‍රීතිං කන්සෙප්ට් එකට. ඉතින් ඒකට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ මව්දෙනට අනිවාර්යෙන් එයාව ලෙව කන්න දෙන්න ඕන. අනිත් ඒ කියන්න ඕන අනිවාර්යෙන්ම මෙන්න මේ navel ill and
ජොයින්ට් ඉල් කියලා ලෙඩක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් පැටවුන්ට හැදෙනවා ගොඩක් දුරට අපිරිසිදු පරිසරයක ඉඳියහම. මේක ඉතින් ලෙඩේ බෝ වෙන්නේ මෙන්න මේ පෙකිනිය ආශ්‍රිතව හරියට වේලෙන්නේ නැතුව එතන පෙකිනියට විස බීජයක් ගියාට පස්සේ තමයි මේ නේවල් ඉල් ඇන් ජොයින්ට් ඉල් කියන ලෙඩේ හැදෙන්නේ. ඉතින් මේ ඉස්සරහා කකුලේ දන හිස් එතකොට බුරියාවට ඒ කියන්නේ මේ පෙකිනියාවට ඉදිමින් අරගෙන සතා කෑම බීම කන්නේ නැහැ. ඉතින් ගොඩක් අමාරුයි. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් ඩිලිවර් එකකදී අනිවාර්යෙන් සන්නූල් හොඳ පිරිසිදු කැපෙන කතුරක් ඒ වගේම කොහොඹ තෙල් සහ අයඩින් මිශ්‍ර කරලා දෙකම එකට ස්ප්‍රේ බොටල් එකක් හරි ඔයාලට ඩිප් කරන්න හරි පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පෙකිනිය ළඟින් සෙන්ටිමීටර් 2.5ක් 3ක් වගේ තියලා ඔයාලා එතනින් හොඳට ටයිට් කරලා ඊට පස්සේ වැඩි කෑල්ල කපලා දාලා අනිවාර්යෙන් අයඩින් කොහොඹ තෙල් වගේ දෙයක් මිශ්‍ර කරලා උදේ හවස අනිවාර්යෙන් ස්ප්‍රේ කරන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ චූටි පැටියා ගොඩක් හොඳට නිරෝගීව ඉන්නවා. ඔයාලට කියන්න ඕන මෙයා ඇල්ෆයින් එතකොට ජමුනාපාරි මික්ස් ෆීමේල් කෙනෙක්. ඔයාලට කියන්න බැරුණා මෙයා ගේන්න කලින් මෙයා ක්‍රොස් වෙලා ඉඳී. ඉතින් එතනදී සත්තු ඔක්කොම හොඳයි. මට පළවෙනි මුරේ සත්තුන් ගැන රෙකමන්ඩ් කරන්න බෑ මොන වර්ගේ පැටවු වේද කියලා. මොකද ගොඩක් සත්තු ඉන්දියා එතන. එතකොට මෙයා ක්‍රොස් වෙලා ඉඳී ජමුනාපාරි සතෙට්ට. ඉතින් අනිත් දෙන්නත් ඉන්නවා පැටව දාන්න. තාම මේ දෙන්නගේ අප්ඩේට් එකක් නැහැ. ළඟදී මේ දෙන්නත් පැටව දාවි. අනිවාර්යෙන් මේ දෙන්නගෙත් වීඩියෝ එකක් අරන් එනවා. ඔයාලා අර කිව්ව කරුණු ටික හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් පෙකිනිය ළඟින් සෙන්ටිමීටර් 2.5ක් 3ක් තියලා ඉවරලා ගැට ගහලා සන්නූලකින් අයඩින් කොහොඹ තෙල් මිශ්‍ර කරලා අනිවාර්යෙන් උදේට හවසට ගල්වන්න ඕන. ඒක තමයි මේන් කාරණේ. අර මං කිව්ව ලෙඩේ හැදෙන්නේ නැහැ. මොකද්ද අනිත් විශේෂ කරුණ? අනිත් විශේෂ කරුණ තමයි ඔයා පැටියෙක් ඉපදිලා අනිවාර්යෙන් එයාට පළවෙනිම දේ තමයි එයාට මුල් කිරි. අනිවාර්යෙන් පැටිය ඉපදිලා අනිවාර්යෙන්ම විනාඩි 30ක් විනාඩි 20ක් 25ක් ඇතුළත ඔයි කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා එයාට මුල් කිරි ටික පොවන්න ඕන. මොකද්ද එයාගේ ඉමුනිටි සිස්ටම් එක හැදෙන්නේ මෙන්න මේ මුල් කිරි. එහෙම නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය ඩිවලොප් වෙන්න ගොඩක්ම වැදගත් වෙනවා මෙන්න මේ මුල් කිරි කියන එක. ඔයා ඒක ගොඩක් පරක්කු වෙලා දීලා වැඩකුත් නැහැ. ඔයා ඒක හෙට දීලා වැඩකුත් නැහැ. මොකද මුල් කිරි කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මතක තියාගන්න ඔයා මේ දෙන මුල් කිරි එයාගේ ජීවිත කාලයටම බලපානවා. මොකද එයා ලොකු ස්ට්‍රෝං ස්ටාර්ට් එකක් ගන්නෙ මෙන්න මේ මුල් කිරි ආහාර ජීර්ණ පද්ධතියට යවලා එයා හොඳ එනර්ජි එකක් අරගෙන එයාගේ මේ බඩවැල් එයාගේ ආහාර ජීර්ණ පද්ධතිය තාම හැදිලා නැහැ. ඉපදිච්ච ගමන් සතෙක් ගෙම හැදිලා නැහැ. ඔයා නෝමල් කිරි දුන්න කියලා ඒක ඩිවලොප් වෙන්නෙත් නැහැ. ඒක වෙනුවෙන්ම හැදිච්ච දෙයක් තමයි මේ කොලෙස්ටරෝල් කියන්නේ. කියන්නේ මුල් කිරි. ඉතින් මෙන්න මේක අනිවාර්යෙන් දෙන්න ඕන. අමතක කරන්න එපා. ඒක පරක්කු වෙලා දීලා තේරුමක් නැහැ ඇත්තටම. අනිවාර්යෙන් පැටියෙක් ඉපදුණු ගමන් මං කිව්ව වැඩ ටික ටක් ගාලා කරලා ඉවර වෙලා අනිවාර්යෙන් මේ මුල් කිරි දෙන්න අමතක කරන්න එපා. පුළුවන් තරම් එයා බොන තරමක් පොවන්න. ඉතින් ඒ දෙක ප්‍රධාන කරුණක්. ඒ වගේම තමයි මේ එළුවන් කියන සත්තුන්ට පොඩි කාලෙදි සීතල හැදුනොත් ලෙඩ වෙනවා. ෆියුමෝනියාව තත්වයට උනත් එන්න පුළුවන්. ඉතින් ෆියුමෝනියාව කියන්නේ සෙමත් එක්ක හැදෙන ලෙඩක්. මේ ෆියුමෝනියාව එන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ලයිට් එකක් දාලා තින්නේ ඇත්තටම මෙන්න මේ හේතුව නිසා. මගේ කිඩ්ස්ලා ඒ කියන්නේ මේ එළු පැටවු ගොඩක් නැහැ. එක්කෙනෙක් ඉන්න නිසා මම මේ තනි ලයිට් එකක් දාලා ඉන්නවා. එයාලට සෙපරේට් කරපු වෙනම ওই තියෙන කෑල්ලේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ලයිට් එකක් දාන්න රැට. මොකද රැට නෙමෙයි වහින දවස් තියෙනම් ඒ දවස් වලටත් දාන්න අනිවාර්යෙන් සති 2ක් 3ක් යනකම්. මොකද එයා ලෙඩ වෙන්න බලාවි. එතකොට ඔයාට වැඩක් නෑ. ඇත්තටම පොඩි කාලේ සතෙක් ලෙඩ වුණා කියන්නේ එයාගේ බොඩි එක වීක් වෙනවා. එතකොට එයා හරියට හැදෙන්නේ නෑ. එතකොට ඔයා හිතන තරම් ප්‍රතිඵලයක් ගන්න අමාරු වෙනවා. එයා ගොඩක් ලෙඩ වුණොත්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ලයිට් එකක්
දාන්න ලයිට් එකක් දාන්න කියන එකේ තේරුම එයාට උණුහුම සපයන්න ඕන. ඉතින් ওই කිව්වේව මතකයිනේ අනිවාර්යෙන් ඩිලිවර් එකේදී පැටිය එන විදිය බලන්න. ඒක ගොඩක් මේ වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට රෝම් පොසිෂන් එකකින් දියෝ ඉතින් ඔයාලගේ වෙට්ට කෝල් කරන්න, එයාට සපෝට් කරන්න, ඩිලිවර් එක ඇක්සස් කරන්න. එතකොට දෙවනියට මම කිව්වා නේවල් ඉල් ඇන්ඩ් ජොයින්ට් ඉල් කියලා ලෙඩක් හැදෙනවා. මේක හැදෙන්නේ පෙකිනියන් සම්බන්ධ ස්ථානයෙන් විස බීජ ගියාම. ඒක නිසා මම කිව්වා දවසට දෙපාරක්වත් අඩුම අයඩින් සහ කොහොඹ තෙල් මික්ෂර් ද්‍රාවණයක් හදලා ඒක ස්ප්‍රේ කරන්න, නැත්නම් ඩිප් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සත්තුන්ට සීතල හැදෙනවා. ඉතින් ඒක නිසා රෑට අනිවාර්යෙන් උණුසුම ලබා දෙන්න. රෑට නෙමේ ඔයාලා ඉන්න පරිසරයේ ප්‍රදේශය අනුව ඒක ඔයා තීරණය කරන්න පුළුවන්. කොහොමද රෑට සීතලයිනේ. ඒක නිසා එයාට උණුසුම ලබා දෙන්න. ওই මේන් කරුණු ටික තමයි. අනිත් එක කොලෙස්ටරෝල්. ඒකත් අමතක කරන්න එපා. කොලෙස්ටරෝල් දෙන්න අඩුම මාස 2කමාරක් විතර යනකම් ඔයාලා මවුසතාගෙන් කිරි ගන්න එපා. මොකද අනිවාර්යෙන් පැටියට කිරි බොන්න දෙන්න හොඳට. අනිවාර්යෙන්ම කිරි දෙන්න. මොකද පැටියට පළවෙනි මාස 1කමාර 2 කියන කාල සීමාව තුල මව් කිරි ඇත්තටම අත්‍යවශ්‍යයි. ඔයාලා ලෝභකමට පෙරේතකමට කිරි ගන්න ගියොත් ඔයාට හිතන තරම් ක්වොලිටි හොඳ පැටියෙක් ගන්න බැරි වේවි. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ මවුසතාගේ කිරි ඊල්ඩ් එක. එහෙම නැත්නම් දවසකට සපයන කිරි ප්‍රමාණය මත. ඒක සත්තු මත තීරණය වෙනවා. ඉතින් අවශ්‍ය කිරි ප්‍රමාණය දෙන්න වග බලා ගන්න. ඉතින් ඔයාලට මේ ටික තමයි මට කියන්න ඕන උනේ. මේ ප්‍රධාන කරුණු ටික පොඩි කියලා හිතෙන්නේ නැති. මේක අපි දන්නවා කියලා හිතෙන්නේ නැති. ඒ වුණාට මේ කරුණු ෆලෝ කරේ නැති වුණොත් ඔයාගේ සතා අනිවාර්යෙන් ලෙඩ වෙනවා. හැබැයි ඔයා මේ කරුණු ටික ෆලෝ කරලා බලන්න. ෆලෝ කරන කෙනෙක් නෙවෙයි නම් ඔයා කලින් මේ දේවල් කරේ නැත්තම් අනිවාර්යෙන් ෆලෝ කරලා බලන්න. ඔයාට හෙල්දි හොඳ පැටියෙක් ඉක්මනට ලොකු වෙන, හොඳට ආහාර ගන්න, හොඳ ගුණාත්මක බවින් යුක්ත පැටියෙක් ඔයාට රැළේ හදාගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අද මම කතා කරන්න ආවේ. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මේ පොඩි කරුණු ටික. ඉතින් ආයෙමත් මගේ අනිත් දෙන්නගේ ඩිලිවර් එකේදී ඇසස් කරන විදිය, ඒ වගේම තමයි අලුතෙන් ඉන්න යාළුවෝ ගැන, අලුතෙන් එන්න ඉන්න යාළුවෝ ගැන කතා කරන්න මම තවත් වීඩියෝ එකකින් එනවා. ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.